ධර්මය අතිශයින් කලබලයි. ඔබ මාගේ ස්වාමියා වන්නේ නම් වාසනාවකි. නැගිටිය ඔබට නොමැරෙනියන් කෙනෙක් වී නම් මා ඒ නමින් හඳුන්වන්නේ කොහොමද? එසේනම් ඔබේ නම අමරහරි. මේ කොයිද පූර්ව දේවතාවුන්ට කැඳවගෙන ඔබගේ පියාණන් කුමක් කරන්නේද? එකක් දෙකක් කරමින් සිටින. ඔබ සීසාවෙන් සිටින තැනට ගොස් පැමිණෙනතුරු මම ඔබ නිවසේ රැඳී සිටිනවා. යහපත කොහොමද? එකුණස් වන සිටුවම සතර කර්මන්ත්‍රණය නොකියා රජොට බිල කෙරොමැට උමරෝ අට අනිවරෝ ගඟ අසල කපිතා කරන කොට උමරන් හොරෙන් බිල් සැඟවි ඔරෝ සියලුම රහස් දැනගත්තා එතන සිට පණ්ඩිතයන් සතර කර්මන්ත්‍රණය සඳහා පැමිණෙන්නේ මේ ඔරු කඳ අසලටයි. ඒ සැඟවී සිටීවොත් රහස් දැනගතයි. අප කෙසේ හෝ රජතුමාට කියලා කියා වංශධරයක් එනවා දැමේ. ඕරු මාලිගයේ වසනතුරු අපට සිදුවන යහපතක්නේ රජතුමා විතරක් නෙවෙයි උතුම්බරා කුමරියක් දැන් අපට වඩා සැලකිලි දක්වන්නේ මහෝෂධයක්. අපි අප